ගන්නත් කලින් පොඩි කාලේ ඉඳි ඉතින් පේනවා නේද? ඉතින් අපි කන්කසන්ත එක තමයි වෙන මොනව පොඩි තැන් නියම උන්ටම පිච්චෙන ෆැමිලි එකත් එක්ක හැමෝගෙම පළතුරුත් මේක බලන්න ඕන කි අපේ bye hello welcome to my YouTube channel ඔන්න ඉතින් ඔයාලා දවසකට පස්සේ අලුතෙන් vlog එකක් ගේන්න හිතුවා පාන්දරම ready වෙලා මේ යන ස්ටේෂන් එකට මගේ යාළුවෝ දෙන්න පෙටාවලට එනවා කිව්ව නිසා ඉක්මනට මට යන්න ඕන වුණා එක බස් එකක් මිස් වුණොත් තව බස් එකකට අත දානවා වගේ නෙමෙයි ට්‍රේන් එක මිස් වුණොත් එහෙම නේද මං ඔයාලගෙන් අහන්නේ හැබැයි ඔයාලගොල්ලෝ වැඩ කරන වෙන කතන්දරයක් කියලා ඔන්න මම දන්නවා. හරි ඉතින් ඒක ගැන පස්සේ කතා කරමුකෝ අපි. ඊට වඩා කොච්චර දේවල් තියෙනවදනේ අපිට කතා කරන්න. කතාවෙන් කතාව අපි ට්‍රේන් එක ඇතුළටත් ආවා. කකා බේබි හොඳම ජොලිය යන්න තමයි තියෙන්නේ. ගමන පටන් ගන්නත් කලින් ඔන්න වීඩියෝ කරන පිස්සු ආවා. कैसे कटेगा पल हर पल हर पल कैसे कटेगा पल हर पल दिल में मची है हलचल හරි ඉතින් වීඩියෝ කළා තවත් ඇතුනේ නෑ තවත් වීඩියෝ කරගන්නවා සමහර අය ඉතින් වීඩියෝ කරනකොට හරි අමුතු විදියට බලනවා ඒත් ඉතින් කරන්න දෙයක් නෑ වීඩියෝ කරන එක නතර කරන්න බෑනේ හැමෝම ඉතින් ආස දේවල් කරන්න එපායි අපේ ජීවිතේ හරි චූටි කාලයයි තියෙන්නේ ඉතින් ඒ කාලේ සතුටින් ආදරෙන් ඉන්න එක තමයි වටින්නේ හරි ඉතින් ඒක අමතක කරමුකෝ ට්‍රේන් එකේ තමයි හරියටම දැක්කේ මගේ මූණේ පිම්පල් එකක් දාලා. ඔයාලා දැනටමත් දන්නවා ඇති මගේ thumbnail එක දැක්ක ගමන්ම මම මේ කොහෙද යන්නේ කියලා. යාළුවෝ දෙන්නයි මායි හිතුවා මේ සැරේ ට්‍රිප් එක ජැෆ්නා යන්න. මම ෆස්ට් ටයිම් ජැෆ්නා ගියේ 2021 වගේ මට මතක විදියට. ඉතින් මෙදා පාරක් ජැෆ්නා ගමන දාගත්තේ මොකද පළවෙනි පාරේ ගිහිල්ලා බලන්න බැරි වුණ තැන් තිබුණා. අනේ ඒ ටික කවර් කරගන්න ඕන වුණ නිසාම තමයි ජැෆ්නා ට්‍රිප් එක දාගත්තේ. ඉතින් ඔයාලා මගේ vlogs වලට කැමති නම් ඔයාලට පුළුවන් කරන්න මගේ YouTube channel එකේ කියන්නේ රකාලි YouTube channel එක subscribe කරන්න ඒ වගේම like කරන්න share කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ආදරයෙන් මතක් කරනවා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මේ වගේ දිග ගමනක් යනකොට හරි පහසුවෙන් යන්න ඕනනේ. normal t-shirt එකයි trouser එකයි දාගත්තා. ගමන ගියා. දහයක්සියකට උදේපාන්දර නිසා කන්න බෑනේ. ඔයාලට පේනව නේද මෙතන කඩල කකා ඉන්න අය කෙනෙක්. අනේ ඉතින් එයා තමයි මේ ගමනේදී හුඟක්ම වීඩියෝස් ගන්න උදව් කළේ. සිට යපන පැත්ත බල ආතල් එක යනකොට මාර වැඩක් නෑනේ මට නම් බුනේ කෙල්ලෙක් නැග්ගනේ මගේ ට්‍රේන් එකේ පොඩ්ඩක් ඇහුවා මම එයාගේ විස්තර දැම්මනේ මට එයා ලුකු නර්තන අතෑරියෙත් නෑ මම මගේ රඟ දන්න දෙමලෙන් මම දුන්නා මගේ හද
අපි දැන් යාපනයට ටිකක් ලං වෙලා හිටියේ. ඉතින් බලන්නකො මේ පරිසරය දිහා. අනිවාර්යෙන් ඔයාලත් හිතා ඉන්න එපා. ජීවිතේ එකම එක පාරක් හරි යාපනයේ ඇවිල්ලා බලන්න ඒගොල්ලෝගේ කල්චර් එක කොහොමද? ඒ වගේම මට නම් අමතක කරන්න බැරි දෙයක් තමයි මම ෆස්ට් ටයිම් ආවට පස්සේ මෙහි තියෙන කෑම වල රස. ඒක ඉතින් මෙහෙම කිව්වට වැඩක් නැහැ. ඇවිල්ලාම බලන්න ඕන. ෆස්ට් ටයිම් යාපනයේ යනකොට හැබැයි ඒ දවස්වල පුදුම රසණයක් දැනුනේ. හැබැයි මට මේ දවස්වල යනකොට එච්චර රසණයක් දැනුන්නේ නැහැ ඇත්තටම. තවත් කියන්න ඕන දෙයක් තියෙනවා මම දැකපු දෙයක්. ඇත්තටම මෙන්න මේ ෆොරින් ජැෆ්නා වලට එනකම්ම එයාගේ අතේ ලස්සන පොතක් තිබුණා. ඒ පොත අපේ ලංකාව ගැන විශේෂයෙන් ජැෆ්නා ගැන තොරතුරු තිබිච්ච පොත. ඉතින් අපේ රටේ සමහර මිනිස්සුන්ට අපේ රට ගැන ලොකු ආඩම්බරයක් නැති වුණාට ඒ මිනිස්සුන්ට හරිම ආසාවක් තියෙනවා අපේ රට ගැන. ඉතින් පේනවා නේද? ඉතින් ඔහොම කතා කරගෙන යන ගමන් අපි යාපනෙත් පහු කරලා අපි යන්නේ කන්කසන්තුරේට. එතන ඉඳන් අපිට පේදුරු තුඩුවට යන්න ළඟ නිසා. ඔන්න ඉතින් අපි කන්කසන්තුරේටත් ආවා. හරි ඉතින් ඔයාලට මෙතන ඉඳන් බලන්න පුළුවන් ඊළඟට අපි කොහෙද ගියේ කියලා. ඉතින් තඩි බස් එකක නැගලා අපි යන්නේ පේදුරු තුඩුව බලන්න. ඒ කියන්නේ ලංකාවේ උතුරු කෙළවරට. හැබැයි මම නම් යන්නේ මේ දෙවෙනි පාර. ඇත්තටම අපේ ගමන අපි ප්ලෑන් කරගෙන තිබුණේ කන්කසන්තුරේ අපි ගියපු දවසම නැවතිලා ඊට පස්සේ දවසේ යාපනයට එන්න. හැබැයි ඉතින් අපේ ප්ලෑන් එක වෙනස් වුණා. පළවෙනි දවසේ ඉතින් ගම මහන්සිය නිසා අපි ජැෆ්නා වලට ආපහු හැවිල්ලා අපි එහෙන් කෑම කාලා ඊට පස්සේ කළේ නිදාගත්තු එක තමයි. වෙන මොනවා කරන්නද? කාලය කියන්නේ සීමිතයි පුතා කියලා උදෙන්ම නැගිටලා දඩි පිටි කාලා ලෑස්ති වෙලා මේ යන්නේ කොහෙද කියලා ඔයාලා බලාගෙන ඉන්න. ජැෆ්නා ටවුන් එකට ඇවිල්ලා ඊළඟට අපි බස් එකක් ගත්තා. අපි කොහේ යන්නද කියලා ඔයාලා තව චුට්ටකින් ඔන්න දැනගන්න. අපි ඉතින් වෙනම වාහනයක් අරගෙන අපේ ගමන් බිමන් යන්න දාගත්තේ නැහැ. මොකද අපිට ආසයි තුන මෙහිමත් එක්ස්පීරියන්ස් එකක් ගන්න. අනිත් එක ලොකු වියදමක් යන්නෙත් නැහැ. මෙහි හැම බස් එකම සින්දු දාලා කන පැලෙන්න. ඒකත් ඇත්තටම මාරම ජොලියක් දැනෙනවා. මොකද හයියෙන් සින්දු දාගෙන දිග ගමනක් යන. ඉතින් හරි ආසයි. අනිත් එක අපිට තමිල් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුණත් හරි ආසාවෙන් අහගෙන ගියා. ඉතින් බලමු ඉතින් ඉස්සරහට අපි කොහොමද මේ ගමන යන්නේ කියලා. ඔයාලට පේන්නේ ජැෆ්නා ටවුන් එක පහු කරගෙන යන්නේ. ඉතින් අපි උදේ පාන්දරම ආපු නිසා ලොකු සෙනගක් ටවුන් එකේ හිටියේ නැහැ.
මෙන්න මෙතන ඉඳන් තමයි ලස්සන තැන් බලන්න පුළුවන් ඔයාලට. හරි ඉතින් අගේ කරන්න තෝරන මං කියන්නම්කෝ මේ කොහෙද යන්නේ කියලා. අපි මේ යන්නේ නාගදීපේ බලන්න. මම යාපනයේ පළවෙනි පාර ආපු වෙලාවේ මට නාගදීපේ තමයි බලන්න බැරි වුණේ. තව පොඩි තැන් තියෙනවා. ඒ ටිකත් බලන්න බැරි වුණා. ඉතින් විශේෂයෙන්ම යාපනයේ ආවොත් නාගදීපේ බලන්නේ නැතුව ගිහින් වැඩක්ම නැහැ. අන්න ඒක නිසා තමයි මට මේ ගමන හුඟක්ම ආස හිතුනේ. දෙවෙනි පාරටත් එන්න. අනිත් දේ තමයි ඔයාලා ජෙෆ්නා ටවුන් එකෙන් බස් එක ගන්නවා නම් ඒ කියන්නේ නාගදීපෙට යන්න එක්කෙනෙක්ට ජෙෆ්නා ඉඳන් නාගදීපෙට 180ක් වගේ තමයි බස් එකේ ගන්න. බස් ටිකට් එක ගානත් අඩුවෙන් හොඳ දෙමළ සින්දුකුත් අහගෙන බස් එකේ ජොලියේ ගිහිල්ලා එන තමයි තියෙන්නේ. මට මතක විදිහට පැයක් විනාඩි 45ක් වගේ තමයි ගමනට ගිය වෙලාව. මට ඒක හරියටම ඇත්තටම මතක නැහැ. ඔන්න ඉතින් අපි නාගදීපේ ළඟටත් ඇවිල්ලා බස් එක නවත්තන්නත් කලින් ඔන්න මල් අයියලට රාජකාරිය පටන්ගෙන නාගදීපෙට යනවා නම් ඉතින් මල් අරගෙන යන්න ඕනේ. මාකත් එක මල් එකක් මේ අය බලනවා ඇති මොනවද මේ වීඩියෝ කරන්න කියලා. ඒ වුණාට ඒ අය හරි හොද්දයි. අම්මෝ ලස්සන හිනාවකුත් දැම්මා. කතාවෙන් කතාව බහින්නත් අමතක නැහැ. ඔන්න ඉතින් අපි බස් එකෙන් බැහැලා නාගදීපේ බලන්න යන්න තමයි හදන්නේ. ඒ බස් එක ඔයගොල්ලෝ දැන් බස් එකක් ගන්නවා නම් ජෙෆ්නා ටවුන් එකේ ඉඳන් ඒ බස් එක නාගදීප ළඟටම එනවා. ඉතින් බස් එකෙන් බැස්සට පස්සේ චුට්ටක් ඉස්සරහට ඇවිදගෙන යන්න තියෙනවා. ඇවිදගෙන ගියාම මෙන්න මේ වගේ ඔයාලට දර්ශනයක් තමයි දකින්න හම්බ වෙන්නේ. අම්මෝ ගිනියව හොඳටම පිච්චෙනවා. හැමෝම මේ දුවගෙන යන්නේ බෝට් එකකට නගින්න. අයියෝ අන්න එක බෝට් එකක් යනවා. එක බෝට් එකක් ගියාම මොකද තව බෝට් තියෙන්නේ. ඉතින් සමහර අය බලනවා ඇති මොකද්ද මේ බෝට් එක කියලා. ඒ කියන්නේ බෝට් එක ගැන කියවනවා මොකද්ද මේ කියලා. ඉතින් නොදන්න අයත් ඉන්නවනේ. ඒක නිසාම තමයි මම මේක කියන්නේ. දන්න අය දන්නව කොහොමද. නාගදීපිට යනව නම් අපි එක බෝට් එකේ තමයි යන්න වෙන්නේ. මොකද මුහුද මැද්දනේ පන්සල තියෙන්නේ. ඔයාලට මේ වගේ තනියෙන් හරි නැත්නම් ෆැමිලි එකත් එක්ක හරි මේ වගේ බෝට් එකක යන්න ඕන නම් සාමාන්‍යයෙන් ලොකු ගාණක් දෙන්න ඕන. ලොකු ගාණක් කියන්නේ මට මතක විදියට ඒගොල්ලෝ කිව්වා රුපියල් 4000ක්. ඔය 4500ක් වගේ ගාණක් තමයි. මට හරියටම ඇත්තට මේක මට මතක නෑ. බලාගෙන යනකොට මට කිසිම දෙයක් මතක නෑනේ. හික හිටිය වගේ නෙමෙයි. ඔන්න අපේ බෝට් එකත් ආවා. මෙයාලා කිව්ව විදියට මේ බෝට් එකට 400 දෙනෙක් දාගෙන යන්න පුළුවන් කියලා තමයි කිව්වේ. කට්ටිය hina වෙවි නම් බෝට් එකට නගින පාටක් තමයි පේන්නේ. ඔක්කොටම ඉස්සරලා මම බෝට් එකට නැගලා හරියටම අයින තැනක වාඩි වුණා. මොකද එතකොට මට වීඩියෝස් ටිකක් හරි ගන්න පුළුවන්නේ.
ඔයාලා තව දෙයක් මතක තියාගන්න නාගදීපේ බලන්න එනවනම් පුළුවන් තරම් උදෙන්ම එන්න. මොකද එතකොට ගොඩාක් අය ඇවිල්ලා හිටියා උදෙන්ම. මොකද ඒගොල්ලන්ට බෝට් එකේ යන්න ඕන නිසා බෝට් එකට දාගන්න සෙනග ප්‍රමාණයක් තියෙනවනේ. ඉතින් සමහර අයට ඊළඟ බෝට් එකේ නිකන් ටික වෙලාවක් කියන්නේ පැයක් විනාඩි 45ක් වගේ බලන් ඉන්න වෙනවා. කාන්තාරයට වැස්සක් වගේ ඇත්තටම සිංහල සින්දුවක් අහනවා කියන්නේ ඒක මාරම ෆීලිං එකක්. බෝට් එකෙන් නාගදීප යනවා කියන්නේත් ඒක අමුතුම ජොලි ගමනක්. සමහර අය බෝට් එකෙන් යන්න මේ විදිහට බයයි. ඇත්තටම හිත ගැස්සෙනවා වගේ එකක් තියෙනවා. ඒක මටත් තිබුණ දෙයක්. හැබැයි ගොඩාක් දෙනෙක් මෙහෙම යනවා දැක්කම පොඩ්ඩක් බය අඩු වුණා. සමහරුණා ඉතින් බය නැහැ. ඔන්න ඉතින් අපි නාගදීපෙටත් ලං වුණා. මං හිතන්නේ විනාඩි 20ක්වත් ගියේ නෑ නාගදීපෙට ආවා. අනේ ඊට වඩා වැඩියෙන් තියනවා නම් හරිම ආසයි කියලා හිතුණා. ඒත් ඉතින් විනාඩි 20කින් වගේ ඉක්මනට නාගදීපෙට ආවා.
ඔයාලට මේ පේනවා ඇති මම පෙන්වන්නේ නාගදීපේ තියෙන සුදු පාට බෝගහ. නාගදීපේ වැඳලා එන අතරතුර ඔන්න දැකලා පුරුදු කෙනෙක් දාලා බෝලක්කේ වරින්කෝ මහතක්කේ වරින්කෝ කන්නාඩියක්කේ වරින්කෝ මේවා හොරින් ගෙනාපුවා මේක අල්ලපු ගෙදර අයියත් එක්ක කාපල්ලකෝ thank you අනිවාර්යෙන් මෙන්න මේ කෝවිලටත් අපි ආව නාගදීපෙම ළඟ තියෙන කෝවිලකට. කෝවිලේ ලොකු පූජාවක් තිබුණා. හැබැයි කැමරා කරන්න දෙන්නේ නැහැනේ ඇතුළ. එනේ මෙයා හරිම හීලා කෙනෙක්. මෙයා හැමෝගෙම පළතුරු තමයි ඉල්ලන්නේ. අපි ඉතින් කෝවිලත් වැඳගෙන ඊට පස්සේ ආපහු අපි ජැප්නවලට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ආපහු ඉතින් බෝට් එකක් යනකම් මෙතෙන්ට වෙලා ඉන්න ඕන. මේ ඔයාලා දකින බෝට් එකේ යන අය තමයි ඩෙල්ෆ් අයිලන්ඩ් එකට යන්න ඉන්න අය. ඉතින් අපිට ඩෙල්ෆ් බලන්න ටයිම් එකක් නැති නිසා එකට අපි හිතුවා වෙන ආපහු දවසක ඇවිල්ලා ඒක බලන්න ඕන කියලා. ඉතින් අද යන්නේ නැතුව අපි කෙලින්ම ජැප්නවලට තමයි දැන් යන්න හදන්නේ. පේනව නේද මං දාඩිය දාගෙන ඉන්න විදිය?
මේ ඉතින් එතාම හවස අපි හොටෙල් එකට ගිහිල්ලා චේන්ජ් කරගෙන ආපහු හවස ඇවිදින්න ආවා. ඉතින් අපි මුලින්ම හවස ගියේ ලයිබ්‍රරි එකට. තවම තිලකය නලලේ නොතියා සංගවගෙන නුඹ ඉන්නවා හිසේ එකමල් රේනුවකින්වත් නොගැවසී නුඹ ඉන්නවා විදුලි සඳ එලිවලින් බියවී සංගවෙලා නුඹ ඉන්නවා කොහේ හෝ නුඹ ඉන්නවාම බව දන්නවා මං දන්නවා සරුව නිසා ලොකු රස්නයක් අවුවක් නැහැ. ඉතින් ඇවිදින්න හරි ලේසි. ඊට පස්සේ අපි එහෙමම පාක් එකට ආවා. මෙතෙන්ට ආවතින් අයිස්ක්‍රීම් එකක් නොකා ගියොත් වැඩක් නැහැනේ. අයිස්ක්‍රීම් කකා ඉන්නකොට අපි තුන්දෙනාත් එක්ක අපි දන්න කියන කෙනෙක් ට්‍රේන් එකේදී හම්බෙච්ච කෙනෙක් දැක්ක ඇවිල්ලා ඉන්නවා. ඉතින් අඳුරන අයනේ. ඉතින් ගොඩක් කතා කරන්න ගියා. හිරු යනවා අවරටම කළුවරට හුරු වෙන්න සඳට පුළුවනි අඹරටම දිදුලන එලියක් වෙන්න තිබෙන තුරු ඔබේ ආලේ මට ඕනේ රැකගන්න ඔබේ ළඟටම වීන්න ඉතින් අපි හවස මෙන්න මේ විදිහට ඇවිදලා ඊට පස්සේ අපි අපේ ඉන්න ප්ලේස් එකට ගියා. මොකද ආපහු ඊළඟ දවසේ ට්‍රේන් එක තියෙන නිසා අපිට තිබුණා ඉතින් හුඟක් දේවල් කරන්න, බඩු අස් කරගන්න, ඒ වැඩ ටික කරගන්න තියෙන නිසා අපි ඉක්මනටම ආවෝ ඉන්න ප්ලේස් එකට ගියා. ඔයාලට කියන්න තියෙන්නේ මගේ මේ vlog එකට කැමති නම් ඔයාලට පුළුවන් මාව subscribe කරන්න, like කරන්න, share කරන්න. ඉතින් අපි ඊළඟ දවසේ උදේම නැගිටලා ඒ වැඩ ටික කරලා කැමත් කාලම තමයි අපි ස්ටේෂන් එකට ආවේ. අපි දවස් 2කට වගේ නේ ඉතින් හරිම දුකයි ආපහු යන්න. අපිට තව බලන්න තියෙන තැන් ටිකක් මිස් වුණා. හැබැයි ඒවත් අනිවාර්යයෙන්ම බලන්න. අනිවාර්යයෙන්ම යාපනේ ආපහු එනවා.
අපේ ට්‍රේන් එක තිබුණේ 10:45ට. ඉතින් එතකම් පොඩි වීඩියෝස් ටිකකුත් ගත්තා. මොකද ඒව තමයි අපිට අන්තිමට ඉතුරු වෙන මෙමරිස්. ඔයාලට මම තව දෙයක් කියන්නම්. යාපනයේ වගේ ඉන්න ගමනක් ප්ලෑන් කරනවා නම් තරම් YouTube channel වල තියෙනවා ජෙෆ්නා vlogs. ඉතින් ඒවත් බැලුවට පස්සේ ඔයාලට හොඳ ideas ටිකක් ගන්න පුළුවන්. අනේ ඉතින් අපි කොළඹට එන්න ට්‍රේන් එකටත් නැග්ගා. අන්තිමට ඉතින් යාපනයට බයි බයි කියලා තමයි එන්න තියෙන්නේ.
ඔයාලා නම් මේ විදිහට ට්‍රේන් එකේ දුර ගාවන යන්න එපා. මොකද යන වේගෙට හුලම් පාරට එකපාරට එළියට ඇදිලා වගේ යනවා වගේ තමයි දැනෙන්නේ නා. ට්‍රේන් එකේ එනකොට අපිට රසම රස බඩේරිඟුත් හම්බුණා. ඉතින් ඒවත් කකා අපි ආවා. අපි බහින්නත් ළඟයි. ඉතින් කොළඹට එනකොට රෑ 7:00 විතර වුණා. ඉතින් මගේ වීඩියෝ එක එන්ඩ් කරන්නත් ළඟයි. ඔයාලට පුළුවන් ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, share කරන්න පුළුවන්. වෙනද වගේ පරක් වෙන්න ඉතින් මේ vlog එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා ආදරෙන් ඉන්න, සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න. bye bye.